අලහකෝන් මුදියන් සේලාගේ විමල් අලහකෝන්. විමල් අලහකෝන් 1949 අප්‍රේල් 30 වනදා ශ්‍රී ලංකාවේ සබරගමු පළාතේ කෑගල්ල නම් ලස්සන පළාතේදී උපත ලබනවා. සහෝදර සහෝදරියන් දෙදෙනෙකු යුක්තව හිටිය පවුලට තුන්වන දරුවා විදියට තමයි ඔහු මෙලොව ජනිත වෙන්නේ. අලහකෝන් මහතාගේ පියා KB අලහකෝන්. එතුමා දැදිගම මහා විද්‍යාලයේ විදුහල්පති ලෙස වැඩ කළා. විමල් අලහකෝන් මහතාගේ මව විනීතා අලහකෝන් මොළගොඩ මයුරපාද මහා විද්‍යාලයේ විදුහල්පතිනිය ලෙස කටයුතු කළා. මෙතුමා මුලින්ම අධ්‍යාපනය ලබන්නේ කෑගල්ල විද්‍යාලයෙන්. පසුව ඔහු කොළඹ ස්ටැඩ්ෆෝඩ් කොලේජ් එකෙන් උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලබනවා. ඉන්පස්සේ එතුමා කටුබෙද්ද විශ්වවිද්‍යාලයෙන් ඉංජිනේරුවරයෙකු වශයෙන් උපාධියක් ලබාගෙන එයින් පිට වෙනවා. ඔහුගේ පළමු රැකියාව රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ ඉදිකිරීම් අධිකාරී වශයෙන් තමයි ඔහු තනතුරක් හොබවන්නේ. ඔහු කාන්ති ගුණසේකර සමග විවාහ වන අතර ඔවුන්ට දාව දරුවන් දෙදෙනෙකු බිහි වෙනවා. එතුමාගේ බිරිඳ වූ කාන්ති අලහකෝන් මහත්මිය එංගලන්තයේ හෙද නිලධාරියක් ලෙස කටයුතු කරනවා. ඒ නිසාම 1976 දී විමල් අලහකෝන් මහතාත් එංගලන්තයට පැමිණෙනවා. විමල් අලහකෝන් මහතාගේ වැඩිමහල් පුතු දිලුම් අලහකෝන් විද්‍යාඥයෙකු ලෙස කටයුතු කරනවා. ඒ වගේම එතුමාගේ දෙවන පුත් ඩෝසෙට් ප්‍රාන්තයේ නීතිඥවරයෙකු ලෙස කටයුතු කරනවා. විමල් අලහකෝන් මහතා එංගලන්තයට පැමිණීමෙන් පසුව නැවත වරක් තවත් උසස් අධ්‍යාපන කටයුතුවලට යොමු වෙනවා. ඔහු ඒ සඳහා තෝරගන්නේ ඩෙලවෙයා විශ්වවිද්‍යාලය. ඩෙලවෙයා විශ්වවිද්‍යාලයෙන් වරලත් ඉංජිනේරු හා වරලත් මිනින්දෝරු වශයෙන් එතුමා විවෘත අධ්‍යාපනය ලබනවා. එතුමා එංගලන්තයේ විවෘත රැකියාවක නියැලෙන අතර ලන්ඩන් ඔලිම්පික් ගම්මානයේ උතුරු අංශය බහර වරලත් මිනින්දෝරු වශයෙන් එතුමා වැඩ කරනවා. ඒ වගේම ලන්ඩන් තේම්ස් ව්‍යාපෘති භාර කළමනාකරන සමීක්ෂක ලෙසත් එතුමා ලන්ඩන් මිලේනියම් වල ජ්‍යෙෂ්ඨ සමීක්ෂකයෙකු ලෙසත් කටයුතු කරනවා. අලහකෝන් මහතාට අවුරුදු 7ක් වන විට එතුමාගේ පියා මිය යනවා. සිටම තාත්තා නැති අඩුව එතුමාට පිරෙව්වේ එතුමාගේ ආදරණීය අම්මා. තාත්තා නැති අඩුව දැනෙන්නට ඉඩ නොදී එතුමිය විමල් මහතාව ආදරයෙන් බලාගත්තා. විමල් අලහකෝන් මහතා වෘත්තීයෙන් ඉංජිනේරුවරයෙකු වුණත් ඔහුගේ හිත චිත්‍රපට කලාව කෙරෙහි ඇදී යනවා. 2004 දී අනන්තය මව්සෙනෙහස වැනි චිත්‍රපට ලෝකවාසී අම්මලාට උපහාර පිණිස හදපු චිත්‍රපටයේ. මෙතුමා සිනමාවට සම්බන්ධ වෙන්නේ 1996 දී එංගලන්තයේ රූගත කළ ඉරබටතරුව ප්‍රධාන චරිතය නිරූපණය කරමින්. ඒ වගේම එතුමා රංගනයෙන් විතරක් නෙවෙයි නිෂ්පාදනයනුත් චිත්‍රපටවලට දායකත්වයේ සපයලා තියෙනවා. ඒ අතරට පුෂ්පරාගය, ගිනිවෙලුම, කීරකොටුවේ ගෙදර, සාගරයෙන් ගීතයක්, මව්සෙනෙහස, හිමපියලි, අප්පච්චි, අයෝමි සහ ඉරසේවය තුමා විසින් නිෂ්පාදනය කරන්නට යෙදුණු චිත්‍රපටි. ඒ අතරම එතුමා වේදිකා නාට්‍යවලදීද තමන්ගේ කුශලතාවය පෙන්වා සිටියා. ඉංග්‍රීසි වේදිකාව තුලත් ඔහු රංගපෑමෙන් එකතු වුණා. ඒ All by myself නාට්‍යයේ රංගපෑමෙන්. විමල් අලහකෝන් මහතා ඉතාම භාග්‍යවන්තයෙක් වුණා, විශේෂයෙන්ම සිනමාව තුළ. වෘත්තීයෙන් ඉංජිනේරුවරයෙකු වුණත් තුමා ශ්‍රී ලංකාවෙන් පිට සිට රංගපෑ නළුවෙකු සඳහා ලැබෙන ප්‍රථම සුමති සම්මානය ලබා ගන්නට භාග්‍යවන්ත වුණා. ඒ එතුමා රංගපාන ලද හේමන්තයේ වසන්තයක් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සඳහා. ඉතින් චිරන් ජයතු ඔබතුමාට ආදරණීය විමල් අලහකෝන් මැතිතුමනි, පිටපත මුදිත්ත සිල්වා.